Hello everyone, welcome back to One's Business Playbook. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මම පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් අයින් වෙලා සිංහල එන් කතා කරන්න. එතකොට මම හිතන්නේ මම මේ කරන වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට effectively and efficiently පාවිච්චි කරන්න පුළුවන්. අපි ගත්තොත් අපි ඊළඟට අපි කතා කරන්න යන්නේ දැන් අලුතෙන් ලංකාවේ වගේම ලෝකයේ ඇවිල්ලා තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ් එක ගැන. අපි ගත්තොත් දැන් ඇත්තටම ඉකොනොමි එක, ඒ කියන්නේ අපේ ආර්ථිකය වෙනස් වෙලා තියෙන්නේ. හරි. ග්ලෝබල් ඉකොනොමි එක වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඔය ග්ලෝබල් ඉකොනොමි එකේ ඔයා කරන බිස්නස් මොඩල් එක ඔයාගේ පරණ බිස්නස් මොඩල් එක උතෙන්ට ගැලපෙන්නේ නැහැ. හරි. අපි උදාහරණයක් ගත්තොත් අපි ඉස්සර අපි ප්‍රොඩක්ට් එකක් ගැන, ඒ කියන්නේ නිෂ්පාදනයක් විකුණන්න විතරක් ફોකස් කරා නම් අද ඒක සර්විස් එකක් එක්ක ඒකට බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි සමහර වෙලාවට මම අපේ ගෙදර තියෙන ෆන්ක්ෂන්ස් වලට බිරියානි එකක් ඕඩර් කරන කම්පැනි එකක් තියෙනවා. හරිද? ඒ කම්පැනි එක ඇබ්සලියුට්ලි යාලා ෂෝරූම් එකක් යාලත් නැහැ. එල ගෙදර තමයි මේක කරන්නේ. හැබැයි සම්පූර්ණම බිස්නස් එක යන්නේ ඔන්ලයින් එකේ. හරි. එතකොට අපි ඕඩර් එක ප්ලේස් කරලා අපිට සල්ලි ගෙවලා එතෙන්ට ගිහිල්ලා මේක ගන්න පුළුවන්. හැබැයි ඒ ගත්තට පස්සේ එයාලගේ සර්විස් එක කොච්චරද කියන්නේ එයාලා අපෙන් අහනවා ගෙදර ගිහිල්ලා කෑම එක කෑවද? ඒක හොඳයිද? ෆීඩ්බැක් එක මොකද්ද? ඒ වගේ. ඒ කියන්නේ එයාට කොච්චර බිස්නස් තිබ්බත් එයා ඊළඟ දවසේ උදේ ඉන්ඩිවිජුවල් කස්ටමර්ට කතා කරලා අහනවා ඇත්තටම මේ ඔයා අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක සැටිස්ෆයිඩ්. ගිය සැරේ එකත් එක්ක මේ සැරේ ගත්ත වෙරයිටි එක හොඳයිද? ඒ වගේ. එතකොට ඔයගොල්ලෝ කවුරු හරි හිතනවා නම් නිෂ්පාදනයක් විතරක් විකුණන්න ඒක තවදුරටත් වැලිඩ් නෑ. ඒක සර්විස් එකක් එක්ක බැඳෙන්න ඕන. අපි හිතමු ප්‍රොඩක්ට් එක ෆිසිකලි, ඒ කියන්නේ මොන හරි ප්ලේස් එකක නම් ඔයාගේ බිස්නස් එක තියෙන්නේ, ඒක ඩිජිටල් කරන්න දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්ලයින් ගෙනියන්න. ඒ කියන්නේ හැම බිස්නස් එකකටම ඔන්ලයින් ප්‍රසන්ස් එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ වෙබ්සයිට් එකක්ම තියෙන්න ඕනේ කියලා. හැබැයි Facebook page එකක්, එහෙම නැත්නම් Instagram page එකක්, එහෙම නැත්නම් Google Place, ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න පුළුවන් Google එකේ Google Place කියලා. අපි ඒ ටික දවසක් කතා කරමු කොහොමද මේ ඔන්ලයින් මේක රෙජිස්ටර් කරන්න කියලා. එතකොට ඒකේ මොබයිල් නම්බර්ස් ඒවයින් කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. WhatsApp බිස්නස් account එකක් තියෙන්න ඕනේ. එතකොට කස්ටමර්ට ඔයාව රීච් කරගන්න ගොඩක් ලේසි. හරි. ඊළඟට කියන්න යන දේ තමයි දැන් අපි හිතමු තනි ප්‍රොඩක්ට් එකක් විකුණනවට වැඩිය, තනි නිෂ්පාදනයක් හෝ සේවාවක් විකුණනවට වැඩිය බන්ඩල් එකක්. ඒ කියන්නේ නිෂ්පාදන හෝ සේවා කීපයක් එකතු කරලා දෙන එක කස්ටමර් ඇට්‍රැක්ට් කරගන්න අලුත් මේකක් තියෙනවා. මොකද ඉකොනොමි එකත් එක්ක අපි දැන් තියෙන ඉකොනොමි එකේ ලංකාවේ තියෙන ඩිස්පෝසබල් ඉන්කම් එක ගොඩක් අඩු වෙලා තියෙනලු. ටැක්ස් සේෂන් පොලිසිත් එක්ක තියෙන ඉකොනොමි එකත් එක්ක මිනිස්සුන්ට අෆෝඩ් කරන්න පුළුවන් ආදායම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඒ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි බන්ඩල් එකක් විදිහට දෙනකොට එයා දකිනවා ආර්ථික වාසියක් ඒක ඇතුලේ. වැඩිම කස්ටමර් පිරිසක් මේ හරහා ඔයාට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට. හරි. ඊළඟ එක තමයි one market. ඒ කියන්නේ ඔයාලගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරලා තියෙන්නේ, අපි හිතමු දැනට ෂොප් එකක් තියෙන්නේ ගාල්ලේ. ඔයාට මේ ගාල්ලේ තියෙන ෂොප් එක ඔයා බලනවා ස්කෑන් කරලා ඔයාට මේක කොළඹට ගේන්න පුළුවන් කියලා. එතකොට ඒකක් බලන්න නිකන් ජෙනරලි අපි කියන්නේ ඒක නිව් මාකට් ඩෙවලොප්මන්ට් එකක් විදිහට. නැත්තම් ඔයාට පුළුවන් පිටරටට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද කියලා බලන්න. මේක තව කෙනෙක්ගේ ජොයින් වෙන්චර් එකක් එක්ක. ඒ වගේ උත්සාහයක් දරන්න පුළුවන්, බලන්න පුළුවන් ඔයාගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න. මේ වගේ ආර්ථික අවපාතයක් තියෙන අවස්ථාවක. හරි. අපි ඊළඟ පොයින්ට් එක කතා කරොත් සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකක්. ඒ කියන්නේ අපි හිතමු ඔයා දෙනවා පොඩි මෙම්බර්ෂිප් කාඩ් එකක් ඔයාගේ රෙගියුලර් කස්ටමර්ට. දැන් අපි ගත්තොත් සුපර් මාකට් ගත්තොත් සුපර් මාකට් වල ඔයගොල්ලෝ දැකලා ඇති පොයින්ට්ස් ඇඩ් කරගෙන යනවා. ඔයගොල්ලෝ පර්චේස් කරන බිල් වැලියු එකට. ඒතර කස්ටමර්ට ස්පෙෂල් බෙනිෆිට් එකක් දෙනවා. ඒ හරහා
ඉතින් ඒ වගේ දේවල් හොඳයි මේ ළඟදි මම මගේ සුපර් මාකට් එකට ගියාම මම මගේ පොයින්ට්ස් ටික රිඩීම් කරාම ඇත්තටම මගේ රුපියල් 12000ක විතර තිබිච්ච බිල් එකක් අවුරුද්ද අන්තිමට කරද්දි මට රුපියල් 2000ක් වගේ තමයි අතින් ගෙවන්න ඕනේ. ඉතින් ඒ වගේ අර 10000ක්ම මට පොයින්ට්ස් තිබ්බා. ඒ අවුරුදු මාස 6කට වගේ පොයින්ට් එකතු වෙච්ච ටික. ඉතින් ඒ වගේ කස්ටමර්ව ඇට්‍රැක්ට් කරගන්න සමහර දේවල් ඔයාලට කරන්න පුළුවන්. හරි? එතකොට ඔන්න ඔය කතා කරපු ටික මේ වගේ රිසිෂන් ටයිම් එකක try out කරලා බලන්න පුළුවන් දැනට ඉන්න ව්‍යවසායකයින්ට. අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. හරි? එහෙනම් සුබ දවසක්.